අපි ගොඩක් අය අහලා තියෙන විදිහට ඔන්ලයින් වලින් සල්ලි හොයන්න පුළුවන්ද? ඔව් පුළුවන්. බෙට් වලින් වින් කරලා සල්ලි හොයන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඉතින් දැනට ගොඩක් අය යූස් කරන බෙට් වලින් වින් කරලා සල්ලි හොයන්න පුළුවන් හොඳම ප්ලැට්ෆෝම් එක තමයි 1xbet කියන්නේ. ඇත්තටම 1xbet එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? account එක නිවැරදිව හරියටම හදාගන්නේ කොහොමද? ඩිපොසිට් එක withdraw එකක් හරියටම කරගන්නේ කොහොමද? අපි බෙට් වලට දාලා වින් කරන සල්ලි ඇත්තටම අපිට හම්බෙනවා. අද අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඉතින් තව කතා කර කර ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහින් බලමු මෙන්න මේ කියන 1xbet එක ගැන. වීඩියෝට යන හැලි මතක් කරනවා දැන් ඔය පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දාන වීඩියෝ එකට ලයික් කරලා එහෙනම් ඉතින් තව කතා කරගෙන ඉන්න නැතුව අපි හෙලෝ මගේ යාළුවනේ මම කවිෂ කාවින්ද. ඔයාලා මේක තුලා යන්නේ කවිෂ ටෙක්නික් YouTube channel එකේ පළවෙනි වීඩියෝත් එක්ක. ඉතින් ඔයාත් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් ඉතින් තව කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු 1xbet කියන්නේ මොකක්ද කියලා. 1xbet කියන්නේ global betting platform එකක්. ඒ කියන්නේ මේ platform එකේ sport betting, casino game, live match වගේ ඔක්කොම තියෙනවා. ෆුට්බෝල්, ක්‍රිකට්, ටෙනිස් වගේ ඔයාලට කැමති ඕනම ස්පෝර්ට් එකක් තෝරගෙන ඒ ස්පෝර්ට් එක ලයිව් යන තරඟ වලට මොන ටීම් එකද දිනන්නේ කියලා ඔයාලට ඔත්තු දාන්න පුළුවන්. ඉතින් මේ platform එකේ මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. නැත්තම් ඔයාව ඉක්මනින් ලොස් වෙන්න පුළුවන්. ඒක ඔය අනිවාර්යයෙන්ම මතක තියාගෙන මේ platform එක use කරන්න. හරි එහෙනම් අපි දැන් බලමු නිවැරදිව step by step 1xbet account එක හරියටම හදාගන්න කියලා. එහෙනම් අපි account එක හදන්න. හරි ඉතින් යාළුවනේ ඔයා මුලින්ම 1xbet account එක හදාගන්නවා. කරන්න ඕන ඔයා use කරන device එකේ browser එකට යන්න. ඉතින් මම යනවා මගේ device එකේ තියෙන Chrome browser එකට. හරි ඉතින් දැන් අපි මෙතන තියෙන search bar එකේ 1xbet කියලා search කරමු. 1xbet කියලා search කරාට පස්සේ ඔයාලට මේ උඩින්ම තියෙන search result එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට ගියාට පස්සේ අපිට 1xbet site එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයත් මේ විදිහට 1xbet site එකට log වෙයි. ඉතින් හරියට ආවට පස්සේ දැන් අපි මේකේ account එකක් හදාගන්න මුලින්ම කරන්න ඕන මේ දකුණු අත පැත්ත උඩ කෙළවර තියෙන කොළ පාටින් තියෙන registration button එක click කරන්න ඕන. 1xbet registration form එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක register වෙන්නේ මෙතන by phone කියන එකෙන් තමයි register වෙන්න ඕන. මෙතන ඔයාලගේ register වෙන phone number එක මෙතෙන්ට දෙන්න. phone number එක දුන්නට පස්සේ මෙතනින් ඔයාලට පෙන්නනවා code එක එවන method එක. එතනින් SMS දීලම තියන්න. මෙතන send in an SMS කියන එක දුන්නට පස්සේ ඔයාලට මේ විදිහට captcha එකක් එනවා බලා ගන්න පුළුවන්. මේකේ තියෙන ෆුට්බෝල් එකක් එහෙම කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා හරියටම මේ හිස්තැනට ෆුට්බෝල් එක දැන් ගිහිල්ලා එතනින් drag and drop කරන්න. එතකොට හරි. හරි තියන්න success කියලා වෙනවා. ඉතින් ඔයාලට මේ code එක විනාඩි 5ක් 10ක් ඇතුළත එන්න පුළුවන්. ආවේ නැත්නම් මෙතන send in an SMS කියන එක ආයි ආවට පස්සේ හරි ඊළඟට අපිට තියෙන මෙතන කරන්සි එක තෝරන්න. ඔයාලා කරන්සි එක ඉතින් මේ විදිහට මගේ වගේම LKR කියලා ඇති. ඒක නිසා ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. මෙතන ප්‍රොමෝ කෝඩ් එකක් ඔයාලගේ යාළුවෙක් හරි කාගේ හරි එකක් තියන දෙන්න. ප්‍රොමෝ කෝඩ් එක දුන්න පළියට එන්නේ නැහැ. ඔයාලට බෝනස් තෑගිය නම් හම්බෙන්නේ නැහැ. ඉතින් ප්‍රොමෝ කෝඩ් එක දුන්නේ නැහැ කියලා නෑ. ඔයාලට බෝනස් එකක් හම්බෙනවා. ඒක 1xbet එකම දෙන එකක්. ඒක ඉතින් පළවෙනි ඩිපොසිට් එක කරාට පස්සේ ඩිපොසිට් එක ගන්නටම ඔයාලට බෝනස් එකක් හම්බෙනවා. ඊට පස්සේ ඉතින් මේකේ account එක හදාගන්න මෙතන terms and condition වලට ටික් එක දාලා මෙතන register කියන එක ක්ලික් කරන් ඊට පස්සේ ඔයාලගේ account එක create වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඔයාලත් ඔයාලගේ 1xbet account එක නිවැරදිව create කරගත්තා නම් ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයාලා 1xbet app එක ගන්න ඔයාගේ browser එකට ගිහිල්ලා browser එකේ search කරන්න 1xbet APK download last version කියලා. එහෙම search කරාට පස්සේ උඩින් වෙන result එක අරගෙන ඒක මම මේ link එක පළල description එකේ දාලා තියෙනවා. ඔයා ඒකෙන් ගන්න. මෙතනින් download දීලා ඔයාලා මේක download වෙච්ච file එක phone එකට install කරගන්න. හරි අපි දැන් 1xbet account එක හදාගෙන ඉවරයි. එහෙනම් අපි ඊළඟට බලමු 1xbet account එකට නිවැරදිව deposit එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනලත් 1xbet account එක නිවැරදිව deposit එකක් කරගන්න වම් අත පැත්තේ උඩ කෙළවරේ තියෙන plus mark එක click කරලා එතනින් ගියාට පස්සේ ඔයාලට deposit tab එක බලා ගන්න පුළුවන්. ඔයාලා bank transfer app එකකින් transfer කරනවා නම් මෙතන all bank of Sri Lanka එකෙන් යන්නත් පුළුවන්. නැත්නම් bank of Ceylon, People's Bank ඒ වගේ සම්පත් විශ්ව ඒ වගේ ඒවා තියෙනවා. එතනින් ගිහිල්ලත් ඔයාලා pay කරන්න පුළුවන්. මං ඔක්කොටම හරියන්න all bank of Sri Lanka වලින් යන්න. ඊට පස්සේ මෙයාලා කියනවා
අපි දාන රිසිට් එකේ රීමාර්ක් වලට OneSBet ලෙස සඳහන් කරන්න එපා කියලා. ඉතින් ඒක ක්ලෝස් මාර්ක් කරන්න. හරි ඉතින් ඔයාලට මෙතනින් ඔයාලා බැංක් ඩිපොසිට් එක කරන්න ඕන බැංක් ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බැංක් ඩිපොසිට් එක කරද්දී ඩිස්ක්‍රිප්ෂන් එකට ඒ කියන්නේ රීමාර්ක් වලට මෙතනින් ඔයාගේ OneSBet ID එක අරගෙන ඒක දෙන්න. වෙන OneSBet betting කැසිනෝ ස්පෝර්ට් ඒ වගේ ඒවා දෙන්න එපා. ඉතින් ඔයාලා ඩිපොසිට් එක කරද්දී මෙන්න මේ විස්තර ටික පුරව ගන්න ඕන. මෙතන ඔයාලා දාන ගාන ටයිප් කරගන්න. ඊට පස්සේ account number එක ඔයා බැංක් ඩිපොසිට් එක කරන account එකේ account number එක දෙන්න ඕන. ඒකිනුම අයිතිකාරයාගේ නම දෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් බැංක් ඩිපොසිට් එකේ රිසිට් එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕන. මෙතන transaction ID කියන්නේ රිසිට් එකේ නම්බර් එක දෙන්න ඕන. දීලා කන්ෆර්ම් දුන්නාට පස්සේ පැය දෙකක් වගේ ඇතුළත ඔයාලගේ ඩිපොසිට් එක OneSBet account එකට වැටෙනවා. එහෙනම් අපි දැන් බලමු OneSBet එකේ නිවැරදිව බෙට්ස් දාගන්න කියලා. තව දෙයක් මතක් කරනවා. බෙට්ස් දානකොට ඔයා අඩුම ගණක් දාලා බෙට්ස් කරන්න. නැත්නම් ඔයා මුලින්ම වැඩිම ගණක් දාලා බෙට්ස් කරන්න ගියොත් ඔයාගේ කැපිටල් එකම ඉක්මනින් නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔයා පුළුවන් තරම අඩු ගණක් දාලා බෙට්ස් කරන්න කියලා මතක් කරනවා. හරි ඉතින් යාළුවෝ ඔයාලා නිවැරදිව බෙට් එකක් දාගන්න. ඔයාලා ක්‍රිකට්, ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, අයිස් හොකි, වොලිබෝල් ඒ වගේ ගේම් එකකට ප්ලේ කරනවා නම් මෙතන ඕල් වලට ගිහින් මෙතන ඔයාලා කැමතිම ක්‍රීඩාව තෝරන්න. මම උදාහරණයක් වශයෙන් ක්‍රිකට් ගන්නම්. ඉතින් ඒකට ගියාට පස්සේ මේකේ ලයිව් මැච් ඕවර් වලට බෙට් කරන්න පුළුවන්. ටීම් 1 ප්ලේයර්ස් වලට බෙට් කරන්න පුළුවන්. ටෝටල් එකට බෙට් කරන්න පුළුවන්. මැච් එක වින් කරන ටීම් එකට බෙට් කරන්න පුළුවන්. ඉතින් මම මේ මැච් එක දැන් මේ යන මැච් එකක් අරගෙන මේ මැච් එක දැන් ප්ලේ වෙන එකක්. ඉතින් මම මේක අරගෙන ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මැච් එකට හරියටම බෙට් එකක් දාගන්නේ කියලා. දැන් මෙතන skip next කියලා දෙයක් තියෙනවා. ඒකෙන් next දෙන්න. එතනින් got it දෙන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා team wins. එක් කරන්නේ මේක නම් අපිට වැඩක් නැහැ. මෙතන team wins කියලා තියෙනවා. ඒ කියන්නේ දිනන ටීම් එක. මෙතන W1 කියන්නේ පළවෙනි ටීම් එක. W2 කියන්නේ දෙවෙනි ටීම් එක. මෙතන පළවෙනි ටීම් එකට පළවෙනි ටීම් එක තමයි දැන් ප්ලේ කරන්නේ. පළවෙනි ටීම් එකට සල්ලි දානවා නම් මේක ටච් කරලා මෙතන ඔයා දාන ගාන ඇඩ් කරන්න. ඇඩ් කරාට පස්සේ මෙතනින් ඒ 1000ක් දානවා නම් 1000ට ගෙවන ගාන හැටි වෙනවා. ඊට පස්සේ බෙට් කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලගේ බෙට් එක වැටෙනවා. ඉතින් මෙතන ඕවර්ස් වලට ගාන ලකුණු ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මෙතන පළවෙනි ඕවර් 25ට ලකුණු 130ට වැඩියෙන් ගහන එක තියෙනවා. මෙතන 120ට වැඩිය අඩුවෙන් ගහන එක තියෙනවා. ඒ විදිහට ඔයාලට බෙට් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දාන බෙට් බලා ගන්න මෙතන හිස්ටරි වලට ගිහින් ඔයාලට මෙතන පෙන්නනවා දාන බෙට්. එතනින් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් මං ගේම් එකට බෙට් කරන්න කොහොමද කියලා. ඉතින් මෙතන all games ගිහිල්ලා ඔයාලට මේකේ තියෙන එක ගේම්ස් තියෙනවා. ඉතින් මේ ක්‍රෑෂ් ගේම් එක මම උදාහරණයකට ගන්නම්. මේ විදිහට ක්‍රෑෂ් ගේම් එක ලෝඩ් වෙනවා බලන්න පුළුවන්. ඉතින් මේ ක්‍රෑෂ් ගේම් එකේදී මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මේ ප්ලේන් එක ටික වෙලාවකින් පුපුරනවා මේ විදිහට පුපුරනවා. ඒ වෙලාවට කලින් අපි සල්ලි ගන්නවා. නැත්නම් අපේ සල්ලි දාන සල්ලි නැති වෙනවා. ඉතින් අපි දැන් මේකට කීයක් හරි දැම්මට පස්සේ ඔය එකට කලින් දාන්න ඕන. දැම්මට පස්සේ ප්ලේන් එකෙන් ගිහිල්ලා අපිට එතන ගානකින් නවත්තන්න ඕන. සමහර වෙලාවට මේක එකම පුපුරන වෙලාවලුත් තියෙනවා. නැත්නම් කොහොම ටිකක් ගිහිල්ලා එහෙම පුපුරන වෙලාවල් තියෙනවා. අනිවාර්යෙන් ප්ලේන් එක පුපුරනවා. 4යි 9යි එකෙන් පුපුරුවා. ඉතින් ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් ඒවටත් බෙට් කරන්න පුළුවන්. දැන් අපි බලමු OneSBet platform එකේ නිවැරදිව withdraw එකක් කරගන්න කොහොමද කියලා. හරි එහෙනම් නිවැරදිව withdraw එක කරගන්න මම මෙතන menu icon එකට ගිහින් එතන තියෙනවා මේ setting icon එක. setting icon එක ටච් කරලා මෙතන තියෙන ඔයාලට withdraw tab එක. ඉතින් ඒක උඩ ටච් කරාට පස්සේ withdraw tab එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් එතන ගියාට පස්සේ මෙතන මම රෙකෝඩ් කරන දවස නම් බැංක් ට්‍රාන්ස්ෆර් ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මාස්ටර් කාඩ් එකට ගන්න පුළුවන්. කොමර්ෂල් බැංක් මේක තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට මෙතන දාන ගාන මේ කරලා ඔයාලගේ account number එක ගාලා account එකේ අයිතිකාරයාගේ නම ගහලා බැංකුවේ නම ගහලා බ්‍රාන්ච් එකේ නම ගහලා confirm දුන්නාට පස්සේ ඔයාගේ number එකට code එකක් එනවා. code එක ගන්න නැත්නම් recent දීලා බලන්න code එක එවි. ඊට පස්සේ කෝඩ් එක දුන්නාට පස්සේ පළවෙනි withdraw එක නම්
පැය 3ක් 4ක් සමහර විට දවසක් වගේ ගිහින් වැටෙන්න පුළුවන්. පළවෙනි විත්‍රයක විතර හැඹෙන්න අනිත් විත්‍රෝ පැය දෙකකින් පැයෙන් වගේ වැටෙනවා. අනිවාර්යයෙන්ම වැටෙනවා. නැත්නම් ඔයාට මෙතන මේ මාස්ටර් කාඩ් ඔප්ෂන් එකෙන් වීසා ඔප්ෂන් එකෙන් ගිහිල්ලත් දෙන්න පුළුවන්. මාස්ටර් කාඩ් ඔප්ෂන් එකෙන් විත්ඩ්‍රෝ කරන්නේ මෙතන ගිහලා ඔයා දාන ගාන මෙතන දෙන්න ඕන. මෙතන ඔයාගේ බැංක් ඩීටේල්ස් ටික දීලා ඊමේල් දීලා කාඩ් එකේ අයිතිකාරයාගේ නම දීලා කාඩ් එකේ නම්බර් එක දීලා කාඩ් එක කල්ලිකුත් වෙන දින දීලා කන්ෆර්ම් කරන්න. ඒකේ කෝඩ් එක එනවා. කෝඩ් එක දුන්නාට පස්සේ අපිට නිවැරදිව සල්ලි බැංකුවටම ගන්න පුළුවන්. හරි එහෙනම් යාළුවෝ මම හිතනවා මම ඔයාලට අද ගෙනාපු වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. එහෙනම් ඉතින් වීඩියෝ ලයික් එකක් දාලා මේ වගේ ටෙක් වීඩියෝස් වල නැනින් වීඩියෝස් බලන්න කවිස් ටෙක්නොලොජි channel subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔයාලට ඊළඟට අවශ්‍ය වීඩියෝක් තියෙනවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්ක මේ වීඩියෝ ගැන පොඩි අදහසක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් අදට මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම කවිෂ